දිල්හානි ඇගේ දියණියන් දෙදෙනා සහ වයස්ගත මව සමග ජීවත් විය. ඇගේ සැමියා තීව්‍ර රැකියාවේ නිරත වෙමින් සිටියදී අනතුරකින් මිය ගිය අතර ඉන්පසු ආර්ථික අතින් මෙම පවුලට අගහිමිකම් දැනෙන්නට පටන් ගත්තේ මුළු පවුලම බලාගත්තේ ඇගේ සැමියා වූ නිසාය. තම පවුලේ ඉරණම එසේ වෙනස් වෙද්දී දියණියන් දෙදෙනාගේ අනාගතය ගැන සිතූ දිල්හානි රට රැකියාවකට යාමට සිතන්නේ ඔය අතරවාරයේදීය. දිල්හානි කුවේටේ ගෘහසේවිකාවක් ලෙස විදේශ රැකියාවකට යාමට තීරණය කළාය. ගමේ තිබූ ඒජන්සියකට තම ගුවන් ගමන් බලපත්‍රය ඇය බාර දී මාස කිහිපයක් ගත වෙද්දී ඇයට කුවේට් වෙත යාමට දිනේ උදා වනවා. ඇගේ බාලම දියණියට වයස අවුරුදු 5යි. ලොකු දියණියට වයස අවුරුදු 17යි. අම්මා මේ කොහෙද යන්නේ කියලා නොතේරෙන පුංචි දියණිය මවගෙන් මෙසේ විමසුවා. මගේ උපන්දිනේට අම්මා එනව නේද? මොහොතකට නිරුත්තර වූ දිල්හානි අවසන් වරට දියණියන් දෙදෙනා සිව ගනිමින් ලොකු දියණියට විශාල වගකීමක් බාර දී රට රැකියාවට යාමට සූදානම් වන්නේ දියණියන් දෙදෙනාගේ අනාගතය සුබ කිරීමේ බලාපොරොත්තු විතරක් සිතේ තබාගෙනය. විශාල ගෙදරක සේවය කිරීමට දිල්හානිට සිදු විය. හාම් පුතාත් ඇගේ බිරිඳද එතරම් සානුකම්පිත ලෙස ඇයට සැලකුවේ නැත. දරාගත නොහැකි තරමින් එම නිවසේ වැඩ කිරීමට දිල්හානිට සිදු විය. ඇය දිගු වේලාවක් වැඩ කළාය. බිම නිදාගත්තාය. හරිහැටි කෑමක්ද ඇයට නොලැබුණි. දවසේම වැඩ කරලා ඇයට දරාගත නොහැකි අන්දමින් කොන්දේ කැක්කුමක්ද දැනුණාය. සමහර දවස්වලට ඇය රිදි සෝදන කාමරේ තනියම හඬා වැටුණු අවස්ථා අනන්තය, අප්‍රමාණය. ඒ හැමදේම ඇය විඳ දරාගත්තේ ඇගේ දියණියන් දෙදෙනා ගැන සිතාය. එහෙත් එක් අඳුරු දිනකින් සියල්ලම වෙනස් විය. පිරිසුදු කිරීමේ කටයුතු වල නිරත වෙමින් සිටි දිල්හානිව එකවරම ක්ලාන්ත වී ඇද වැටුණාය. ඇගේ හිස තදින් බිම වැදී ලේ ගලන්නට විය. නිවසේ හාම්පුතා අදරියදුරු සමග නිවසෙන් බැහැරව සිටි නිසා ඇයව රෝහල්ගත කරන්නද ප්‍රමාද විය. හාම්පුතාට ඇමතුමක් දී නිවසට කැඳවාගත් බිරිඳ ඇයව රෝහලට රැගෙන ගිය නමුත් මොළයේ ලේ ගැලීමක් නිසා ඇය මිය ගොස් ඇති බව වෛද්‍යවරයා හාම්පුතාට දැනුම් දුන්නාය. ඇගේ දියණියන් දෙදෙනා සහ වයස්ගත මව මේ කෙසේ දරා ගන්නද? දිල්හානිගේ නිවැසියන්ට මෙම ආරංචිය ලැබුණු අතර සති 3ක් පමණ ගිය පසු ඇගේ දේහය නිවස වෙත ගෙන යනු ලැබුවේ පිය සෙනෙහස අහිමි වුණු දියණියන් දෙදෙනාට මවගේ හවුහරණද අහිමි කරමින්ය. පසුව ගමේ උදවියගේ සහාය ඇතුව දිල්හානිගේ අවසන් කටයුතු සිදු කෙරෙනු අතර ඇගේ අවසන් මාස කිහිපයේ මුදල්ද දිල්හානි වැඩ කරපු නිවසේ හාම්පුතා දරුවන් වෙත ලබා දී තිබුණා. මව් සෙනෙහස මුදලට ගන්නට පුළුවනිද? යලිත් කිසිදා මව ආයෙම නොයන බව දන්න ලොකු දේනිය මේ කෙසේ දරා ගන්නට ඇතිද? ඉතින් ඔබත් විදේශයක සේවය කරන කෙනෙකු නම් කිසි විටක Tamanගේ ජීවිතය පරදුවට තබා කිසිදු දෙයක් කිරීමට පෙර දෙවරක් සිතන්න. මන්ද ඉන් ඔබේ ආදරණීයන්ට නැති වෙන්නේ මව් සෙනෙහස නැතිනම් පිය සෙනෙහස විය හැකියි. එහෙත් ඔබේ හාම්පුතාට නැතිවන්නේ එක් සේවකයෙකු පමණක් බව මතක තබා ගන්න. මේ පිළිබඳව ඔබගේ අදහස් පහතින් කමෙන්ට් කරන්න යන්නත් අමතක කරන්න එපා.